අද අපි ජීවත් වෙන්නේ අන්තර්ජාලය කෘතිම බුද්ධිය ඒවත් නැත්තම් AI සහ ස්මාර්ට් ජංගම දුරකථන අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම පාලනය කරන ලෝකයක. හැබැයි මීට දශක කිහිපයකට කලින් හරියටම කිව්වොත් 1960ත් 1970 දශකවලදී මේ කිසියම් දෙයක් ගැන මිනිස්සු හිතලවත් තිබුණේ නැහැ. ඒ කාලේ පරිගණකයක් කියන්නේ කාමරයක් තරම් ලොකු යන්ත්‍රයක්. ජංගම දුරකථන ගැන කවුරුවත් අහලවත් තිබුණේ නැහැ. එන් මේ හැම දෙයක්ම අනාගතයේදී සිද්ධ වෙනවා කියලා මීට අවුරුදු 50කට කලින් හරියටම දැකපු අපූරු මිනිසෙක් හිටියා. ඔහු නමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක්. ලෝකයේම දන්නා මේ ශ්‍රේෂ්ඨ විද්‍යා ප්‍රබන්ධ රචකයා සහ විද්‍යාඥයා තමන්ගේ ජීවිතේ වැඩිම කාලයක් ගත කළේ වෙන කොහෙවත් නෙවෙයි අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ. ඔහු ලෝකයේ අනාගතය ගැන විතරක් නෙවෙයි අනාගතයේදී ශ්‍රී ලංකාවට මොකද වෙන්නේ කියන එක ගැනත් ලෝකයේම පුදුම කරන අනාවැකි කිහිපයක්ම කිව්වා. අද අපි කතා කරන්න යන්නේ අදටත් අපිට අදාහගන්න බැරි තරම් නිවැරදි වුණු ආතර් සී ක්ලාක් මහතා ශ්‍රී ලංකාව ගැන කියූ ඒ පුදුමාකාර අනාවැකි ගැන. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක අවසානයේ වෙනකන්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. මොකද මේ කතාව ඔබේ හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ වගේම තාම ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එක all දීලා තියාගන්නත් අමතක කරන්න එපා. SL Idea ශ්‍රී ලංකාවේ අංක 1 YouTube නාලිකාව. බ්‍රිතාන්‍යයේ ඉපදුණු ආතර් සී ක්ලාක් මහතා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට එන්නේ 1956 අවුරුද්දේ. ඒ මුහුදු පත්ලේ කිමිදීමේ ගවේෂණ කටයුතු වලට ඇති වුණු ආසාව නිසා. ඒත් ලංකාවේ සුන්දරත්වයේ විශේෂයෙන්ම ත්‍රිකුණාමලය, හික්කඩුව වගේ ප්‍රදේශවල මුහුදු පත්ලේ සුන්දරත්වයට ඔහු කොතරම් වසඟ වුණාද කිව්වොත් ඔහු ජීවිතයේ අවසාන කාලයේ දක්වාම ඒ කියන්නේ 2008 වසරේ ජීවිතේන අවසන් වන තුරුම කොළඹ නගරයේ පදිංචි වෙලා හිටියා. ශ්‍රී ලංකාවේ නැවතී සිටි කාලේ ඔහු ලියපු 2001 ස්පේස් ඔඩිසි කියන සුප්‍රසිද්ධ කෘතිය අදටත් ලෝකයේ බිහිවුණු විශිෂ්ටතම විද්‍යා ප්‍රබන්ධයක් විදිහටයි සැලකෙන්නේ. 1974 වගේ ඈත කාලයේදී ඔහු සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කිව්වා 2001 වසර වෙද්දී හැමෝගෙම ගෙදර පරිගණකයක් තියේවි. ඒකෙන් ලෝකයේ ඕනෑම තොරතුරක් ක්ෂණයකින් දැනගන්න බැංකු ගණන්දනු කරන්න පුළුවන් වෙවි කියලා. අද අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක සහ අන්තර්ජාලය ගැන තමයි ඔහු එදා අපේ රටේ ඉඳගෙනම පුරෝගතනය කළේ. නමුත් ඔහුගේ හිතේ ලංකාව ගැන තිබුණේ වෙනස්ම දැක්මක්. ඔහු විශ්වාස කළා අනාගත ලෝකයේ දැවැන්තම විද්‍යාත්මක පෙරළියකට ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් වේවි කියලා. 1979 අවුරුද්දේ ආතර් සී ක්ලාක් මහතා The Fountains of Paradise නම් අපූරු පොතක් රචනා කළා. මේ පොතේ කතාව දිවෙන්නේ තැප්රොබේන් කියන මනක්කල්පිත දූපතක් වටා. හැබැයි මේ තැප්රොබේන් කියන්නේ වෙන මොකකටවත් නෙවෙයි, ඒ තමයි ශ්‍රී ලංකාව. මේ කතාවේ හැටියට 22 වෙනි සියවසේදී ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම ඉංජිනේරුවන් එකතු වෙලා අභ්‍යවකාශයට යන්න පුළුවන් දැවැන්ත විදුලි සෝපානයක් නිර්මාණය කරනවා. මේක හදන්න ලෝකයෙන්ම තෝරා ගන්න හොඳම තැන තමයි සමකයට ආසන්නව තියෙන ශ්‍රීකන්ද. පොතේ ශ්‍රීකන්ද කියලා කියන්නේ අපේ ශ්‍රීපාද කන්දටයි. ආතර් සී ක්ලාක් මහතා විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නවා පෘථිවියේ ඉඳන් අභ්‍යවකාශයට මෙවැනි සෝපානයක් හදනවා නම් ඒකට භෞතික විද්‍යාත්මකව ගැලපෙන තැනක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ කියලා. අදටත් NASA වැනි ආයතන මේ අභ්‍යවකාශ සෝපාන සංකල්පය ගැන පර්යේෂණ කරනවා. සමහර විට තව අවුරුදු 100කින් විතර ලෝකයේ මිනිස්සු අභ්‍යවකාශයට යන්න ලංකාවට එන්න බැරි කමක් නැහැ. ඒක තමයි ඔහු ශ්‍රී ලංකාව ගැන දුටු දැවැන්තම සිහිනය. අද අපි බලන චන්ද්‍රිකා රූපවාහිනිය, Google Maps සහ ගෝලීය සංනිවේදනයේ මේ හැමදේම පිටිපස්සේ තියෙන මූලික සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නේ ආතර් සී ක්ලාක් මහතා විසින් කියන එක ඔබ දන්නවද? 1945 දී ඔහු බූස්තායි චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නා. මේ නිසා අදටත් අභ්‍යවකාශී චන්ද්‍රිකා රඳවන කක්ෂය හඳුන්වන්නේ ක්ලාක් කක්ෂය කියලයි. ඒ වගේම ඔහු ලංකාවේ මුහුදු පත්ල ගැන පුදුමාකාර අනාවැකි සහ ගවේෂණ සිදු කළා. 1956 දී ඔහු සහ ඔහුගේ කණ්ඩායම ත්‍රිකුණාමලයේ මුහුද යට කිමිදෙමින් ඉද්දී මුහුදට බිලිවුණු පැරණි කෝණේශ්වරම් දේවාලයේ නටබුන් හොයාගන්නත් සමත් වුණා. ශ්‍රී ලංකාව වටා තියෙන මුහුදේ වටිනාකම සහ එහි සැඟවිලා තියෙන ඉතිහාසය ගැන ඔහු නිතරම කතා කළා. ආතර් සී ක්ලාක් මහතා ලංකාවේ මිනිසුන්ගේ බුද්ධිය ගැන පුදුම විදිහේ විශ්වාසයකින් හිටියේ. ඔහු වතාවක් සඳහන් කළා ලාංකිකයන්ට ඕනෑම අලුත් තාක්ෂණයක් හරිම ඉක්මනින් ග්‍රහණය කරගන්න පුළුවන් සහජ හැකියාවක් තියෙනවා කියලා. ඔහු විශේෂයෙන්ම අගය කළේ ලංකාවේ තරුණ පරම්පරාවයි. 1970 ගණන්වල පවා ඔහු කිව්වා ලංකාවේ තරුණයින්ට නිසි අවස්ථාව සහ තාක්ෂණය ලබා දුන්නොත් ඔවුන්ට පුළුවන් ලෝකයේ ඕනෑම දැවැන්ත රටක් එක්ක කරට කර තරඟ කරන්න කියලා. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා විදිහට සේවය කරද්දී අපේ රටේ ඉංජිනේරුවන්ගේ දක්ෂතාවය දැකලා පුදුම වුණා. ඔහු විශ්වාස කළේ ලාංකිකයන්ගේ තියෙන නිර්මාණශීලී චින්තනය අනාගත තාක්ෂණික
ලෝකෙට හරිම වටිනවා කියලා. ඔබේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ අසාමාන්‍ය මොලයක්. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඒක පාවිච්චි කරන්න නිවැරදි මඟ පෙන්වීමක් විතරයි කියන එක ඔහු නිතරම අවධාරණය කළා. ඔහු තමන්ගේ නමින් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පිහිටවන්න මූලික වුණේත් ලංකාවේ මේ සැඟවුණු බුද්ධිය තාක්ෂණය හරහා ලෝකයට අරන් යන්නයි. ක්ලාක් මහතා ලංකාවේ ස්වාභාවික සම්පත් ගැන කිව්වේ වෙනස්ම කතාවක්. ඔහු ත්‍රිකුණාමල වරාය ගැන විශේෂයෙන්ම උනන්දු වුණා. ඔහු කිව්වේ අනාගතයේදී මේ වරාය ලෝකයේ විශාලතම අභ්‍යවකාශ ගමන්වලට අවශ්‍ය ඉන්ධන සහ සැපයුම් මධ්‍යස්ථානයක් විය හැකි බවයි. ඒ වගේම ලංකාව වටා තියෙන මුහුදු සම්පත් ගැන ඔහුට තිබුණේ මහා බලාපොරොත්තුවක්. ඔහු විශ්වාස කළා මුහුදු පළලේ තියෙන ඛනිජ සම්පත් සහ බලශක්තිය අනාගතයේදී ලංකාව ලෝකයේම ධනවත් රටක් කරන්න හේතු වෙයි කියලා. ඔහු තමන්ගේ The Fountains of පැරඩයිස් පොතේ ලංකාව කියන්නේ හුදෙක් දූපතක් නෙවෙයි ඒ අභ්‍යවකාශයට යන්න දොරටුවක් විදිහට හඳුන්වලා තියෙනවා. ඔහු නිතරම කිව්වේ ලංකාව දියුණු කරන්න ඕන ගොවිතැනෙන් විතරක් නෙවෙයි ඉහළ තාක්ෂණයෙන් කියලා. ලංකාවට ආසියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය වෙන්න පුළුවන් හැම සුදුසුකමක්ම තියෙනවා කියලා ඔහු එදා විශ්වාස කළා. ඔහු මේ යන්නට පෙර කළ එක් ප්‍රකාශයක සඳහන් වුණේ මගේ අවසාන ආශාව වෙන්නේ ශ්‍රී ලංකාවේ ඉඳන් අභ්‍යවකාශයට යන මිනිසුන් දැකීමයි කියලා. ලංකාවේ මිනිසුන්ට ඒ හැකියාව තියෙන බව ඔහු අවසන් මොහොත වෙනකම්ම විශ්වාස කළා. ආතර් සී ක්ලාක් මහතා ලංකාවට ආදරය කළේ ඒක ලස්සන රටක් නිසා විතරක් නෙවෙයි. ඔහු මේ රටේ මිනිස්සුන්ගේ තිබුණු අසාමාන්‍ය හැකියාවන් හඳුනාගත්තා. ඔහු කිව්වා ලාංකිකයන් තමන්ගේ හැකියාවන් ගැන මීට වඩා විශ්වාස කරන්න ඕනි කියලා. අද අපි AI ගැන ඩිජිටල් ආර්ථිකය ගැන කතා කරනකොට මේ හැමදේම මීට දශක කිහිපයකට කලින් ක්ලාක් මහතා පුරෝකථනය කළා. ඔහු කිව්වේ ලංකාවට තියෙන්නේ බුද්ධිය අපනයනය කරන ආර්ථිකයක් කියලා. ඔහු අපිට තියලා ගිය ලොකුම දායාදේ තමයි සීමාවෙන් එපිටට හිතන්න කියන එක. අපි පුංචි දූපතක් වුණාට අපේ මොලේ සහ අපේ රටේ තියෙන සම්පත් මුළු ලෝකෙම පාලනය කරන්න වුණත් ප්‍රමාණවත් බව ඔහු ක්‍රියාවෙන් සහ ලේඛනයෙන් ඔප්පු කළා. ශ්‍රීමත් ආතර් සී ක්ලාක් කියන්නේ අනාගතයේ ඉඳන් ආපු මිනිසෙක් වගේ කෙනෙක්. ආතර් සී ක්ලාක් මහතා ශ්‍රී ලංකාවට දැක් වූ ආදරය හුදෙක් වචනවලට පමණක් සීමා වුණේ නැහැ. ලෝකයේ ඕනෑම දියුණු රටක අති නවීන පහසුකම් මැද ජීවත් වෙන්න ඔහුට ඕනෑ තරම් අවස්ථාව තිබුණත් ඔහු තමන්ගේ සදහටම නිවස විදිහට තෝරාගත්තේ මේ පුංචි දිවයිනයි. අපේ රටේ මිනිස්සුන්ගේ අව්‍යාජ්‍ය හිනාව සරල ජීවන රටාව වගේම මේ නිල්වන් මුහුදු තීරයට ඔහු මුළු හදවතින්ම ආදරය කළා. ඔහු ලංකාව ගැන කියපු දේවල් අදටත් අපිට ලොකු හයියක්. ඉතින් ඔහු කියපු විදිහට ලංකාව දවසක ලෝකයේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය වෙයි කියලා ඔබ හිතනවද? අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිය ගැන ඔහු තැබූ විශ්වාසය අපිට ඇත්තක් කරන්න පුළුවන් වෙයිද? වගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අවසාන වශයෙන් මතක තබා ගන්න ක්ලාක් මහතා කිව්වා වගේ ලස්සන අනාගතයක් හිමි වෙන්නේ සිහින දකින අයට නෙවෙයි ඒ හින හැබෑ කරගන්න වැඩ කරන අයටයි. අපේ මේ පුංචි රට ලෝකයේ ඉහළම තැනකට ගේන්න පුළුවන් Tamanගේ හීන හැබෑ කරගන්න කැපවෙන ඒ උත්සාහවන්තයන්ටයි. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට මම ඔබෙන් සමගන්නවා. ඔබට සුබ දවසක් ආයුෂ බොහෝ වේවා.